වයි හැන්දෑව නිකයත් එක්ක මේ දිල් ඔයා හිම වැටෙනවා දැකලා තියෙනවද? ඒ කියන්නේ ඔයා රට ගිහිල්ලා තියෙනවා. නෑ නෑ. ඊයේදී ටවුන් හෝල් එක හරියේ හිම එකයි. මේ ටවුන් හෝල් එක හරියේ හිම? අර බස් වලට ඉස්සර. ඊයා ඒ හිම නෙමෙයි යෝදේ ඔය අර කපුටෝ අත ඇරපුවා. මේ කතාව ඔරිජිනල් හිම ගැන. මේ කතාව ආරංචි උනේ දිල් ස්වීඩන් වලින්. දැන් ඔය මේ හිම වැටුනහම පාරවල් සුද්ධ කරන්න තියෙන මහ කැත ලොරිනේ. කුණු ලොරිනේ. කුණු ලොරි නෙමෙයි මිනිස්සු අර ඉස්සරහට තියෙන ඔය කුල්ලක් වගේ හයි කළ ඔය ෆිල්ම්ස් වල දැකලා නැද්ද? හරි හරි. මම මේ ළඟදී ඉංග්‍රීසි ෆිල්ම් එකක් දැක්කා. ඒකේ අම්මා කුල්ලෙන් හාල් පෙළුවා. ඉංග්‍රීසි ෆිල්ම් එකක කුල්ලෙන් හාල් පෙළුවා? අනේ මේ බොරු කියන්නේ නැතුව ඉන්නවා බලලා ඇත්තේ සිංහල ෆිල්ම් එක. දැන් දිල් ඔය වාහනේ කැත නිසා ඔය වාහනේ කවුරුත් පාවිච්චි කරන්න කැමති නැහැ. ඉතින් ඒක නිසාම මේකට ස්වීඩන් ජාතිකෙක් බොහොම මේ අපූර්ව විසඳුමක් ගෙනාවා. කුල්ල අයින් කරලා නෑබිලියක් සෙට් කරලා. නෑබිලියෙන් පුළුවන් ද හිම අයින් කරන්න? කතාව අහගන්නවා. දිල් අහලා තියෙනවද අර හම කියලා වාහනයක් තියෙනවා? අර හම කියේව නේද මේ දවස්වල හරියට අහු වෙනවා. නෑ හම කියලා වාහනයක් තියෙනවා එච්චරයි. ඕක මේ ලක්ෂරි ජීප් එකක්. ඔය මිනිස්සයා කරලා තියෙන දිල් ඔන්න ඕකට පොඩි කුල්ලක් සෙට් කරලා තියෙනවා. දැන් වාහනේත් ලස්සනයි යන ගමන් හිමත් අයින් වෙනවා. ඒක නිසා ලස්සනකුත් තියෙනවා වැඩෙත් කෙරෙනවා. ආරංචියේ විදිහට මේ වාහනේට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙයි කියලා තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. නිකයි දන්නවද? අපේ සීයත් ඔය හිම අයින් කරන වාහනයක් හදුවානේ. සීයා හිටියේ රටද? නෑ ගලෙන් බිදුණු වැව. ගලෙන් බිදුණු වැවට කොහොමද යෝදේ හිම වැටෙන්නේ? මෙයා දන්නෙත් නෑ. ඉස්සර අපේ සීලාගේ ගමට හිම වැටෙනවා. අනේ මේ බොරු නොකිය ඉන්නවා. බොරු නෙමෙයි. ඔයාට කියන්න හිම වැටෙන හින්දාම ඒ ගමේ මිනිස්සු කවියකුත් කියනවා. මොකක්ද ඒ කවිය? හරි බොරුවක් වුණත් කමන්නේ කියනවකෝ. ලස්සන හිම වතේ මාවි පැසෙන්නේ මුදන අලි ඇතුන් පන්නා දමන්නේ ගොනා නොවේයි හරකයි බර අදින්නේ සූකිරි වගේ ලෝවා මහ පායේ කණු. මේ මොකක්ද ඒ කියපු කවිය රීමික්ස් එකක්ද? වයි හැන්දෑව නිකයත් එක්ක දිල් දැන් ඔය සමහරක් කට්ටිය ඉන්නවනේ ප්ලේන් වලින් බිමට පනින කට්ටිය. වොෂ්රූම් යන්න. වොෂ්රූම් යන්න නෙමෙයි යන්නේ. හීනෙන් ඇවිදිනවනේ. එහෙමත් නෙමෙයි. ඔය ස්කයි ඩයිවිං කරන කට්ටිය ප්ලේන් වලින් පනිනවා දැකලා තියෙනවද? ඔව් අර පිටේ ලොකු ස්කූල් බෑග් එකක් දාගෙන පයින්නේ. ස්කූල් බෑග් එකක් නෙමෙයි යෝදේ ඔය ඒ තියෙන පැරෂූට් එක. දැන් ඔය බිමට පැන්නාම ඕක ටිකක් දුරට එනකොට තමයි ඔය පැරෂූට් රෙද්ද දිග ඇරෙන්නේ. ඊට පස්සේ රෙද්ද පොරව ගන්නවා උඩ සීතලයිනේ. අනේ මේ කතාව අහගන්නවකෝ. දැන් දිල්ල ඔහොම පනිනකොට ප්ලේන් එකක හැම මිනිස්සෙකුටම අනිවාර්යයෙන්ම මේ පැරෂූට් එකක් ඕනේනේ. අපි කියන්නේ ඔය මගී ගුවන් යානාවල. හැබැයි තාක්ෂණයේ දියුණුවත් එක්ක ඔය දැන් නිෂ්පාදනය කරන ඇමරිකාවේ මේ සමහර ගුවන් යානාවලට ඔහොම මේ එක මගියෙකුට එක පැරෂූට් එක ගානේ තියෙන්නේ නැහැ. ප්‍රයිවට් බස් වල වගේ එක පැරෂූට් එකක 5 දෙනෙක් විතර නගලා යවනවා. නෑ එහෙම කතාවක් නෙමෙයි මේ දැන් එන ප්ලේන් වලට පැරෂූට් තියෙනවා. මන් දැකලා නෑනේ පිටේ බෑග් එකක් එල්ලලා යන්න ප්ලේන්. නෑ එහෙම පිටේ එල්ලගෙන යන්නේ නැහැ. ඒක හදිසි අවශ්‍යතාවයක් ඇති වුනහම ගුවන් නියමුවා විසින් ක්‍රියාත්මක කරනවා. මේ ඊයේ පෙරේද දවසක වීඩියෝ එකකුත් ඉන්ටර්නෙට් එකට දාලා තිබ්බා. ওই විදිහට මේ අනුතුරටපත් වෙච්ච ඇමරිකාවේ ගුවන් යානයක් පැරෂූට් එකක ආධාරයෙන් බබා වගේ පල්ලෙහාට එන හැටි. බබා වගේ? නැහැ අනේ ඔය පරිස්සමට පල්ලෙහාට එන හැටි. කොහොම හරි මේ තාක්ෂණය හඳුන්වලා දීපු ගුවන් සමාගම් කියන්නේ මේ එක එක්කිනාට වෙන වෙනම පැරෂූට් ඕනේ නැහැ. මේ ක්‍රමය වඩාත් ආරක්ෂිතයි කියලා. ඔව් ඒක ගොඩක් ආරක්ෂිතයි. ඒක නෙවෙයි පැරෂූට් තියෙන ප්ලේන් වලට සින්දුත් දැන් ගහලා තියෙන්නේ. එහෙමත් තියෙනවද? මං අහලා නැහැනේ කියනවකෝ. පෙරෂූටය පිටේ බඳන් ඔබ එනවා අහස උඩින් මන් දෙකේ ටික කලකට පස්සේ ලෙච්චමි මගේ පයිලට් එකට ලෙච්චමි කාට ඇති ඔය ලෙච්චමි නෙමෙයි මන් දිල් වයි හැන්දෑව නිකයත් එක්ක දිල් දැන් ඔය බිස්නස් කරන කට්ටිය තමන්ගේ බිස්නස් එක වැඩි දියුණු කරන්න එක විදිහට උපක්‍රම යොදා ගන්නවනේ. ඒ කියන්නේ ඔය කමර්ෂියල්ස් කරනවා, එතනින් ගියාම ඔෆර්ස් දෙනවා, තොග අවසන් කිරීමේ මහා සේල් කියලා කියනවා. තොට අවසන් කිරීමේ මහා සේල්
තොට නෙමෙයි යන්නේ තොග. හරි කමක් නැහැ. මේ ඔක්කොම කරන්නේ බිස්නස් එක තමන්ගේ දියුණු කරගන්නනේ. මේ විදිහට ඇමරිකාවේ බිස්නස්මන් කෙනෙකුටත් ඊයේ පෙරේද දවසක මහා අමුතු අයිඩියා එකක් ඇවිල්ලා තිබුණා. තොට අවසන් කරන්න. මේ කතාව අහගන්න. මෙයාට හිතිලා තියෙනවා දිල් මේ යාගේ බිස්නස් එක ප්‍රොමෝට් කරලා කට් අවුට් එකක් ගහන්න. අයියෝ ඕක පරණ අයිඩියා ගන්න චන්ද කාලෙට මෙහෙන්ට කියන්නකො කට් අවුට් වෙන්නන්න. නැහැ මේකේ මේ අලුත් අයිඩියා එකක් තිබුණා. මේ අයිඩියා එක නිසා තමයි මේක නිවුස් එකක් උනේ. මෙයා මේ කට් අවුට් එක ගැහුවේ අඩි 40ක් විතර උසට වෙන්න. මෙයා කට් අවුට් එකේ උඩින්ම දිල් ඔය මේ රෙදි කඩවල වල තියෙන මිනිස්සුන්ගේ ඩමීස්. මමීස් අර පිරමීඩ ඇතුලේ තියෙන. නැහැ අනේ ඩමීස් ඔය ලොකු බෝනික්කෝ ඉන්නේ මිනිස්සු වගේම. අන්න ඒ වගේ එකෙක් හොදට අන්දලා එහෙම අර කට් අවුට් එකේ උඩින්ම වාඩි කරන විදිහට තිබ්බා. ඊට පස්සේ තමයි දිල් වැඩේ උනේ. මොකද්ද? ඒ කියන්නේ උතර කට් අවුට් එක ළඟින් යන හැමෝම 911 වලට කෝල් එකක් දුන්නා. කෝල් කරලා කිව්වා මෙන්න රාලහාමි අඩි 40ක් උඩ කට් අවුට් එකක ඉඳන් මිනිහෙක් බිමට පනින්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. ඒ ඩමිය මොකද සියද විහානි කරගන්නේ? අනේ කතාව අහගන්නවකෝ. තේරෙන අයට තේරෙනවා. නැත්නම් පනින්න එපා. පස්සේ පොලිසිය ඇවිල්ලා මේක බැලුවා. බැලුවට පස්සේ තමයි තේරුනේ ඩමි එක කියලා. පස්සේ මේ පොලිසිය බිස්නස්මන්ට කතා කරලා කිව්වා ඔයාගේ අයිඩියා එක නම් හොඳයි. හැබැයි මිනිස්සු බය වෙනවා. මේ වෙනකොට වැඩිම කෝල්ස් ගානක් ඇවිල්ලා තියෙන ඔයාගේ මේ අයිඩියා එක නිසා මිනිහෙක් මැරෙන්න හදනවා කියලා. ඒක නිසා කරුණාකරලා මේක අයින් කරගන්න කියලා. අපේ තාත්තටත් ගමේ ලොකු බිස්නස් එකක් තියෙනවානේ. ඉතින් අපේ තාත්තත් ඔය වගේ බිස්නස් අයිඩියා එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. කොහෙද? වෙලේ. ඒ කියන්නේ තාත්තට තියෙන බිස්නස් එක මොකද්ද? අපේ තාත්තට කුඹුරුස් ගොඩක් තියෙනවානේ. කුඹුරුස්. කියන්නකෝ. ඔන්න ඉතින් ටික දවසක් යද්දි මට හරියට කෝල්ස් එනවා. අනේ දිල් ඔයා කිව්වෙවත් නෑනේ ගමේ ඇවිල්ලා අපිව දැක්කේ නෑ වගේ ඉන්නවනේ. කීකීකීව කියනවා. ඉතින් දිල් ඔයා මෙහෙ ඉද්දැද්දි කොහෙද ගමේ මිනිස්සු එහෙම කියන්නේ? ඒක තමයි. පස්සේ මම ගමට ගිහිල්ලා බැලුවා මොකද මේ වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේනේ මට වැඩේ තේරුනේ. මොකද්ද? අපේ තාත්තා වෙලේ පඹෙක් හිටෝලා. අන්දලා තියෙන්නේ මගේ ගවුමක් නේ. ඉතින් වැඩි වෙනසක් නෑනේ. අනේ අම්මේ මේ බලන්නකෝ. වයි හැන්දෑව නිකයත් එක්ක. හරි දිල් කියන්න බලන්න වල්ලූරයි රෙස්ටෝරන්ට් එකයි අතර ඇති සම්බන්ධය මොකද්ද? මන්නන් දන්නේ. එහෙම සම්බන්ධයක් පටන් අරගෙනද? මම දැනුවත්වම නම් තිබ්බේ නෑ. මේ එහෙම සම්බන්ධයක් නෙමෙයි යන්නේ මම කියන්නේ. මම කියන්නේ සාමාන්‍යයෙන් ඔය රෙස්ටෝරන්ට් එකක් ගත්තොත් එහෙම වල්ලූරා ඉන්නේ ඔකේ කෑමක් විදිහටනේ. හැබැයි ඊට වෙනස් කතාවක් අපිට ආරංචි වුණා. ඊයේ පෙරේද දවසක මේ දකුණු කොරියාවේ රෙස්ටෝරන්ට් එකකට වල්ලූරෙක් ඇවිත්. අයිතිකාරයත් එක්ක එන්නේ නැති හුරතලේට හදන වල්ලූරා. වල්ලූරු හදනවා දන්නේ හුරතලේට. මේ රෙස්ටෝරන්ට් එක තියෙන කැලෑවක් ගාව. කොහොම හරි ওই වල්ලූරාට පාර වැරදිලා එකපාරට රෙස්ටෝරන්ට් එකේ වීදුරු දොරත් කඩාගෙන තමයි මේ විදිහට රෙස්ටෝරන්ට් එකට වල්ලූරා ඇවිල්ලා තියෙන්නේ. වල්ලූරාට බ්‍රේක් නැතුව ආවත් දන්නේ නැහැ නේද? මේ වාහනේක ආවා කියලා හිතුවද? මූ දුවගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් රෙස්ටෝරන්ට් එකේ ලස්සන ගෑනු ළමෙක් ඉන්න ඇති. ඇයි එහෙම කිව්වේ? නැති වල්ලූරෙක් කිව්වනේ. මේ කට වහගෙන අහගන්නනේ හැමදේම ගන්නවා විහිළුවට. කොහොම හරි දිල් ඔයාට කියන්න මේ වල්ලූරා මේ විදිහට ඇතුළට ආවට පස්සේ වල්ලූරා දුවනවලු මිනිස්සුන්ව දැකලා මිනිස්සු දුවනවලු වල්ලූරාට බය වෙලා. එකම එක කාලගෝට්ටියයි රෙස්ටෝරන්ට් එක ඇතුලේ. මේවා ඔක්කොම CCTV කැමරාස් වල මොහොම ලස්සනට රෙකෝඩ් වෙලා තිබ්බා. නෑ. ඒ තියෙන CCTV වල රෙකෝඩ් වෙනව නේද? ඇයි ඉතින් CCTV කියන්නේ කොහොමත් රෙකෝඩ් වෙනවනේ? නෑ ඉතින් මේ මොන හරි වැදගත් සිද්ධියක් වුණොත් ඕක වැඩ කරන්නේ නෑනේ. ඒ වල්ලූරෙත් පැන්න CCTV වැඩ කොම් බලන්නකෝ ඒකෙත් හැටි. හරි එහෙම තමයි වැදගත් දියුණු රටවල. කොහොම හරි ඊට පස්සේ මේ වල්ලූරා ටිකක් වෙලා මේ රෙස්ටෝරන්ට් එක ඇතුලේ එහෙට මෙහෙට දුවලා ආයිත් ආව පාරම හොයාගෙන ආයිත් කැලේට දුවලා තියෙනවා. නිකයි උරට සින්දුවක්. කාටද උරා කිව්වේ? මෙතන ඉන්න කාට නෙවෙයි. කියනවා මට ඇති වෙලා තියෙන්නේ. ඌරෙකු ආවයි නිරිත දිගයා වීදුරු කැඩුවයි සතර අතයා මල් පර ඌවයි සෝකෙම්බෝවා කඳුළු ගැලුවයි ඌරු පැටියා. සින්දුව ප්ලේ කරන ඌරු පැටියා. වයි හැන්දෑව නිකයත් එක්ක. මේ දිල් මරු මසාජ් සෙන්ටර් එකක් තියෙනවා. මේ වගේ එකේ කොහෙද අම්මගේ නම්බර් එක? පොඩද? ඒ මොකටද? කොහෙද ඔක
ඔයගොල්ලෝ අම්මගේ නම්බර එක? මොකටද ඉතින්? නෑ පුතාගේ හැටි කියන්න. හා ඔයගොල්ලෝගේ අම්මා කියලා තිනවා අගෙන ඇහ ගහගෙන ඉන්න කියලා. ආන්ටි! මේ හරි නතර කරගන්නවා. ෂේප්. මේ මසාජ් සෙන්ටර් එක තියෙන්නේ පිලිපීනේ සත්තු වත්තක. සත්තුන්ට දෙන මසාජ් එකක්. නැහැ. මේ මසාජ් එක දෙන්නේ මේ මිනිස්සුන්ට. හැබැයි මේ මසාජ් එක දෙන්නේ සත්තු. ඒ කියන්නේ සත්තු part time job එකක් පටන් අරන්ද? ඒ වගේ වැඩක් තමයි මේක. මේ සූ එක බලන්න එන කට්ටිය අතරේ ජනප්‍රියම තැනක් තමයි මේක. පිලිපීනේ තියෙන සීබු කියන සත්තු වත්තේ තමයි මේක දිල් තියෙන්නේ. දිල්ට කියන්න මේ මසාජ් සෙන්ටර් එකේ වැඩ කරන්නේ මේ සත්තු වත්තේ ඉන්න පිබුරෝ. නෑ. ඉනික් අයියේ. මසාජ් කරන්නේ කොහොමද? අත් දෙක නෑනේ. අත්තෝ නෑනේ මසාජ් කරන්න. මෙහෙමයි වෙන්නේ. ඔය ෆොරිනර්ස්ලා ආවහම මේ සූ එක බලන්න ඒ කට්ටියට ඕන වුණාම මසාජ් එකක් ඒ කට්ටියව ගෙනහිල්ලා දානවා මසාජ් සෙන්ටර් එකට. ඊට පස්සේ ඒ කට්ටියගේ ඇඟ උඩින් දානවා පිබුරෝ දෙන්නෙක් තුන් දෙනෙක්ව. කොහොම හරි මේ පිබුරෝ ටිකම බරයි කිලෝ 250ක් විතර. නෑ. ඊට පස්සේ ෆොරිනව ගිලිනවා. ෆොරිනව ගිලිනවා නම් ෆොරින යනවා දන්නේ මේ මසාජ් කරගන්න විකාර කතා කියන්නේ නැතුව ඉන්නවා. පිබුරෝ එහෙ මෙහෙ ගිහිල්ලා ගානට මසාජ් එක දෙනවා. මුලින්ම නම් කට්ටිය ටිකක් මේ සිස්ටම් එකට බය වුණා. හැබැයි දැන් කට්ටිය මේකට හුරු වෙලා කියලා තමයි සත්තු වත්තේ බලධාරීන් කියන්නේ. කට්ටිය කිව්වේ පිඹුර වෙන්න ඇති. පිබුරෝ නෙමෙයි බං ෆොරිනර්ස්ලා. නිකයි ඔය concept එක පොඩ්ඩක් පරණයි හැබැයි. ඒ මොකද? මමනේ ඔක ඉස්සෙල්ලාම පටන් ගත්තේ. දැන් මට නේ කිව්වේ මේ දිල්ලලගේ අම්බේ. අයියෝ මම මසාජ් කරපු එක නෙවෙයි යන්නේ. මම සත්තු ධම්මල මසාජ් කරෙව්වා. ඔයාට කියන්න මම පිටරට ගිහිලා පුරුදු වෙලා ආවේ. පස්සේ මම ලංකාවට ආපු ගමන් මට ජොබ් එක හම්බුණා. කොහෙද ඔය ජොබ් එක කළේ? උඩවලව කැලේනේ. ඒකට හරියට සුද්ධ වෙනවානේ. මං ඔය සුද්ධවම සත්තුන්ට කියලා මසාජ් කරෙව්වා. උඩවල වේදී හැපිබුරු නෑනේ. ඒකනේ ප්‍රශ්නේ උනේ. උඩවලවේ පිබුරු නෑ. හිටියේ අලි විතරයි. මම ඉතින් අලින්ට කියලා සුද්ධවම මසාජ් කරෙව්වා. නෑ මලා. හරියට හරි ඒකනේ උනේ. ඔයාට කියන්න බොඩි එක ගත්තේ ආප්පෙන්දින් ගලවලා. වයි හැන්දෑව නිකයත් එක්ක දැන්දිල් ඔය මේ ලෝකෙ පුරා ඉන්න මිනිස්සුන්ට ඔය එක දේවල් එක විදිහට කරන්න හිතෙනවනේ. අම්මේ මූ මොනවාද අමුතු ටෝක්ස් වගේක් දානවා? නෑ එහෙම ටෝක් එකක් නෙමෙයි මේක. මම මේ කියන්න හදන්නේ මැරතන් දුවන්න හිතීච්ච මිනිස්සෙක් ගැන. ඉතින් ඕක කොහොම කියන්න ඕනේ? හරියට කිව්වම ඉවරයිනේ. හරි. දැන් හරියට කියන්නම් එහෙනම්. මේ කෙනාගේ නම ටිම් ඩර්බන්. මෙයා ඉන්නේ ඇමරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර. දැන් අපිට පාන්ද? නැහැ මේ මිනිස්සයා මේ අමුතු විදිහක රෙකෝඩ් එකක් තිබ්බ පහුගිය දවසක. දැන් මොකද ඔය රෙකෝඩ් එක? දවස් 7ක් ඇතුළත මහද්වීප 7ක රටවල් 7ක මැරතන් 7ක් දුවන එක තමයි ඒ අභියෝගය. අයියෝ ඉතින් අපිටත් පුළුවන් නේ. එකක් දුවනවා තව සතියකින් තව එකක් දුවනවා ඊළඟ මාසේ තව එකක් දුවනවා. නැහැ. එහෙම එකක් නෙමෙයි. එක ළඟ දවස් 7ක් දුවන එක තමයි ඒ මිනිස්සයාගේ අභියෝගය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක දවසක් ඇමරිකාවේ ඊළඟ දවස ඕස්ට්‍රේලියාවේ ඊළඟ දවස චීනේ. නෑ. ඒක විතර ඇමරිකාවේ ඉඳන් චීනට දුවනවා මිනිස්සයා. අයියෝ නැහැනේ. මේ අනේකේ මිනිස්සයා ප්ලේන් වල යනවා ගිහිල්ලා ඔය රටවල් වල දිව්වා. දුවලා තියෙන රටවල් ටිකක් කියන්නම්. ඇන්ටාර්ටිකා වල දිව්වා මුලින්ම. ඊට පස්සේ දිව්වා දකුණු ඇමරිකාවේ චිලි වල. එතනින් මියාමි වල දිව්වා. ඊට පස්සේ මැඩ්රිඩ් වල දිව්වා ස්පාඤ්ඤේ. ඊට පස්සේ මොරොක්කෝ වල දිව්වා. ඩුබායි වල දුවලා අන්තිමටම දිව්වේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර. දැන් මොනවා හොරකම් කළාද ඔච්චර ඔය දුවන්නේ? හොරකම් කරලාද මැරතන් දුවන්නේ? ඔය අවුරුදු කාලෙට දුවන්නේ ගම හරහා එහෙම. අපි නම් දුවන්නේ එහෙමයි. හරි මේ ඔයාගේ කතාවක් නෙමෙයිනේ මේක මේ ටිම් ඩර්බන් කියන මිනිස්සයාගේ කතාවක්. කොහොම හරි මේ මැරතන් දිවිල්ලට මේ මිනිස්සයාට ඩොලර් 37000ක් විතර වියදම් වෙලා තියෙනවා දිල්. සාමාන්‍යයෙන් මැරතන් එකක දුර කිලෝමීටර් 42ක්. ඒ කියන්නේ කිලෝමීටර් 42 වැඩි කිරීම 7. ඔන්න ඔය දුර ප්‍රමාණයක් දුවලා තියෙනවා. අම්මෝ සෑහෙන්න හොයාගන්න බැරි සමීකරණයක ගාණක් නේද? නැහැ ඉතින් වැඩි කරලා බලනවා කීයක් එනවද කියලා. කීයක් එනවද? පොඩ්ඩක් ඉන්නවා තාම වැඩි කරනවා. හරි ආදරණීය අසන්නනි මූ වැඩි කරනකම් අපිට බලන් ඉන්න බෑනේ. අපි සින්දුවක් අහමු. වයි හැන්දෑව නිකයත් එක්ක
දැන් ඔය මේ ගොඩාක් වයිෆ්ලා තියෙන නරක පුරුද්දක් තමයි දිල් හස්බන්ඩ්ලාට එන ලියුම් එක්ක කඩලා බලනවා. excuse me ඔයාට ගොඩක් වයිෆ්ලා ඉන්නවද? මම හිතුවා එක්කනේ කියලා. මේ මට වෙච්ච එකක් නෙමෙයි යන්නේ පොඩ්ඩක් අහගන්නකෝ. එන ඔච්චර හොඳට කියන්නේ. නැහැ ඒක සාමාන්‍ය පුරුද්දක් නේ වයිෆ්ලාගේ. එක්ක කඩලා බලනවා නැත්තම් ඕක හංගනවා. ඔහොම වෙනකොට දිල් මේ සමහර වෙලාවට හස්බන්ඩ් එන වැදගත් ලියුම් ඔය රාජකාරී පණිවිඩ හරි මොකක් හරි ඉම්පෝර්ටඩ් මැසේජ් එකක් නැති වෙන අවස්ථා තියෙනවා. ඔය විදිහම ආරංචියක් අපිට අහන්න ලැබුණා ඇමරිකාවේ. මේ මිනිස්සයාගේ නම ටෝනි ඉන්නේ ඇමරිකාවේ. දැනට මෙයාට අවුරුදු 81යි. මේ ඊයේ පෙර දවසක එයාගේ අල්මාරිය අස් කළා. ඔහොම අල්මාරිය අස් කරනකොට දිල් ඒකේ රහස් ලාච්චුවක තියලා ලියුමක් ලැබුණා. නෑ ඒ කියන්නේ තැපැල් පියුම් ලාච්චුවේද ඉඳලා තියෙන්නේ. නැහැ අනේ ඒ ලියුමත් අර කලින් කිව්වා වගේ වයිෆ් හංගපු ලියුමක්. නෑ මොනවද ලියුමේ තියෙන්නේ? ලියුමේ තිබ්බ දේ දැක්කම තමයි මේ මිනිස්සයාට තරු පේනුනේ. මේ ලියුමේ වල තිබ්බේ එයාගේ කලින් වයිෆ්. නෑ ඒකත් ඊයේ පෙරේද නම් කමක් නෑනේ. ඒකත් එවල තියෙන 1959 දී. අයියෝ තමයි. මේ ලියුමේ තිබ්බ දේ දන්නවද ඔයා? නෑ මන් දන්නේ. ඔව් ඔයා කිව්වේ නෑනේ. හරිනේ ඉතින්. මාත් මොන වහනවද මන් දන්නේ. මේ ලියුම කියවලා බලපුවාම ඒ ලියුමේ තියෙනවා දිල් එයාට පුතෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ පුතා හිටියද ලියුමේ? පුතා හිටියේ නැහැ ලියුමේ. ඒ ලියුමේ ලියලා තිබ්බා එයාට පුතෙක් ඉන්නවා කියලා. හරියටම වයස හදලා බැලුවොත් දිල් මේ පුතාට දැනට අවුරුදු 61ක් වෙනවා. ඒ කියන්නේ අවුරුදු 61කට පස්සේ තමයි තාත්තා දන්නේ Tamanට පුතෙක් ඉන්නවා කියලා. කොහොම හරි අන්තිමට මේ තාත්තා පුතාව හොයාගෙන ගිහිල්ලා තියෙනවා. මේ පුතා ඊට පස්සේ තාත්තට කියලා තියෙනවා මං හිතුවේ තාත්තේ ඔයාට මාව මතක නෑ. මාව ඕන්න නැති නිසා තමයි මාත් එක්ක කතා බහ කරන්නේ නැතුව දුරට වෙලා ඉන්නේ කියලා. ඇත්තම කාරණේ මේ තාත්තා දැනගෙන ඉඳලා නැහැ Tamanට පුතෙක් ඉන්නවා කියලාවත්. ඔන්න ඉතින් වයිෆ්ලාගේ වැඩ. නික්කය මටත් ඔය වගේම වැඩක් වුණානේ. ඔයාගේ වයිෆ් ලියුමක් හංගලා තිබ්බද? මේක මේ මොනවා කියනවද මන් දන්නේ. අද කොයි පැත්තෙන්ද නැකිට්ටේ? පිස්සුනේ. මේ වෙනද නැකිටින පැත්තෙම තමයි. හරි කමන්නේ කතාව කියනවකෝ. ඔයාට කියන්න ඕන මටත් ලියුමක් ආවා. ඒ ලියුමේ තිබ්බේ අපේ ලොකුම අක්කට අලුතෙන් බබෙක් ඉපදුනා කියලා. නෑ. ඉතින් මම බබාට තෑගිත් අරගෙන සබම් පවුඩර් චූටි ඇඳුම් බේසමකුත් ගත්තා. අරගෙන ගියා ගමේ. අක්කලට ගොඩක් සතුටු හිතෙන්නේ නැතිනේ. මට බේසමෙන් ගහලා එළෙව්වේ. ඒ ඔයගොල්ලොත් එක්ක එහෙම තරහයිද? නෑනේ නික්කයි මේකනේ. මම බේසමකුත් උස්සගෙන ගමේ යද්දි අක්කගේ බබා ඉස්කෝලේ යනවා. ඒ කොහොමද? අපේ තැපැල් දෙපාර්තමේන්තුවේ හොඳකම තමයි. ඉතින් මට එච්චර කල් ගිහිල්ලා ලියුම ලැබුණේ. වයි හැන්දෑව නිකයත් එක්ක. දෙල් දැන් ඔය මෙහෙ වගේ නෙමෙයි සමහර පිට රටවල් වල ගෙදර ඉන්න බල්ලට සලකන්නේ කොල්ලට වගේ. ඉතින් මෙහෙත් එහෙමනේ. නැහැ මෙහෙච්චර නැහැනේ. නෑ දැන් ඔයගලගේ ගෙදර ගන්නකෝ. දැන් ඔයාට සලකන්නේ බල්ලට සලකන විදිහට. ඒක කොහෙද මට එහෙම උනේ? නෑ ඉතින් ඔය රැට ගෙදරින් එළියට දාලා තින්නේ. නැහැ මං යතුරු ගෙනියන්න අමතක වුණාම. මේ ඒක නෙමෙයි මේක වෙන කතාවක්. එංගලන්තේ කපල් එකක් ඉන්නවා දිල්. මේ කපල් එකත් දරුවන්ට වැඩිය බල්ලන්ට ආදරේ. දැන් ඔය ඊයේ පෙරේද දවසක මේ දෙන්න බල්ලෝ 8 දෙනෙක් එක මුහුදු වෙරළේ ඇවිදින්න ආවා. හැබැයි නිකයි බල්ලොත් එක්ක ඇවිද්දොත් මැක්කොත් එක්ක දුවන්න එනවා කියලා කතාවක් තියෙනව නේද? අයියෝ මේ කතාව වෙනස් කරන්න නැතුව ඉන්න දිල් කතාව අහගෙන මේ ටික දුරක් ඇවිදිනකොට තමයි මේ කපල් එකට මේ තේරිලා තියන්නේ ආපු බල්ලෝ 8 දෙනාම නැහැ එක්කෙනෙක් අතුරු දහන් වෙලා කියලා. නෑ සුදු වෑන් කේස් එකක්ද? මේ එහෙ සුදු වෑන් කේස් එකක් නැහැනේ. ඊට පස්සේ මේ දෙන්නට සෑහෙන්න දුක හිතිලා මේ දෙන්නම බල්ලව සෑහෙන්න හොයලා තියෙනවා. කොල්ලෙක් එක්ක පැනලා ගියාද දන්නේ නෑ නේද? කොල්ලෙක් එක්ක යනවද බං බල්ලෙක්? කියන්න බෑ. හරි කතාව අහගන්නකෝ. මේ බල්ලට කොච්චර ආදරේද කියනවා නම් හෙලිකොප්ටරයක් කුලියට අරගෙන මේ බල්ලව හොයලා තියෙනවා. මේ හෙලිකොප්ටරේ කුලියට ගන්න ඒ දෙන්නට වියදම් කළා තියෙනවා පවුම් 750ක්. ඒ කොච්චර හෙව්වත් දිල් මේ බල්ලව හම්බ වෙලා නැහැ. ඊට පස්සේ ඔය දවස් 2-3කට පස්සේ ඒ කට්ටියට මේ ගොඩක් දුක හිතෙන ආරංචියක් ආවා. ඒ කියන්නේ ඔය බල්ලා මුහුදේ ගිලිලා මැරිලා ඒ බල්ලව බීච් එකට පස්සේ ගොඩ ගහලා තිබ්බා. අයියෝ බල්ලා මැරිලා. ඔයාට කියන්නේ නිකයි මං ඉස්සර හිටියේ එංගලන්තනේ. එංගලන්තේ ලොකු සල්ලිකාරයෙක්ගේ ගේකම වැඩ කරා. මේ කවුද? බිල් ගේට්ස් කියලා එහෙ ඉන්නවනේ ලොකු සල්ලිකාරයෙක්. ඔයාට කියන්නේ බිල් ගේට්ස් මහත්තයාගේ බල්ලා නැති වුණානේ. එයාගේමද? නෑ එයාගේ බාප්පගේ. ආගන්නවා කතාව පයින් නැතුව. හරි කියනවකෝ. ඉතින් මට කිව්වා ප්ලේන් එකකුත් අරන් ගිහලා බල්ලව කොහමරි හොයන් එන්න කියලා. ඉතින් හෙව්වා. ඔයාට කියන්නේ ඉතින් බිල් ගේට්ස් මහත්තයාට ලැජ්ජ කරන්නත් බෑනේ. මම රටේ තිබ්බ හොඳම ප්ලේන් එක අරගෙන ගියා බල්ලව හොයන්න. එහෙනම් ඉතින් හම්බ වෙන්නේ නැති. පිස්සු කතා කරන බල්ලෙක් තියා මැස්සෙක්වත් හම්බුන්නේ නැහැ. ඒ මොකද?
නෑ මම හොඳම ප්ලේන් එක කියලා අරන් තියෙන්නේ ප්‍රහාරක ගුවන් යානාවක්නේ සුපර්සෝනික් එක. ඒකේ නැගලා බ්‍රේක් ගහනකොටම මම එංගලන්තේ පහු කරගෙන ඉන්දියාව හරියට ගිහිල්ලා. ඊට පස්සේ මොකද කළේ? ඊට පස්සේ ඉතින් ඉන්දියාවෙන් බහැලා ඉන්දියාවේ අලියෙක් පටවකට බල්ලා කියලා රවට්ටලා දුන්නා. බිල් ගේට්ස් මහත්තයා. මේ ඕක පරම්පරාවෙන් එන එකක්ද? ප්ලේන් එකද නෑ මේ කුලියට ගත්ත එක. හරි ඇති.